පැත්තේ ඉන්නේ. හරිද? වලිග පස්සට ගහගෙන හැංගිච්ච ඔය හැම මිනිහම. ටෙලිවිෂන් වල අධ්‍යක්ෂ කුසලයේ රත් වෙලා රේල් පාරදී මේ හිරේ ගියේ. හරි? අනුරාධපුරනායකලා ජීවිතේට පැනලා ගියා. පක්ෂ අනිත් මිනිස්සුම දාලා කැලෑවල හිටපු සහෝදරුවෝ අමතක කරලා දාලා පැනලා ගිහලා තමන්ගේ ජීවිත බේරගෙන කැම්පස් ගිහලා උපාධිය අරගෙන ආවේ. හරි? ලැජ්ජානතිකමට වඩා තක්කඩිකම මේක. හරි? හරි වචනෙන් කියනවා. ඒ එහෙම මිනිස්සු තමයි අද ඉතින් ඒව දීපල ගොඩ ගහලා තියෙන්නේ. මේවා හොරකම් කරපු සල්ලි. ඔය වත්කම් බැරකම් ප්‍රකාශවල ඔය වගේ මුදලක් ඔය කිසි කෙනෙකුට තියෙන කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලෝ පූර්ණකාලික කරනවා. කොහොමද පූර්ණකාලික මේ අපිට වැඩකොලයක් කියලා එකක් තියෙනවා. බරපතල චෝදනාවක් අපි පක්ෂේ වැඩ කරද්දී ඔව් මේක දන්නවා. ජනතා විමුක්තිකරණයේ අදටත් ඉන්න ගම්වල පහළ සමාජිකයා මේ කතාව දන්නවා. මේ දැන් මේ මිනිස්සු කරකියාගෙන ඒ සහෝදර ලැජ්ජ නැතිකම. පක්ෂේ අපි ගෙදර තියෙන හැමදේම පක්ෂයට ගෙනව මිනිස්සු. මැරිච්ච මිනිස්සු හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ දුන්නනේ අවසානේ. හරි ගෙදරින් හැමදේම ගණන්ලා පක්ෂ වෙනුවෙන් වැඩ කරුවා මේ පක්ෂය ඇතුල් කරගන්න. ඒ නිසා තමයි 94 මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. ඒතර 94 මැතිවරණලයි මම ප්‍රධාන ලේකම් පක්ෂේ. හරි එතකොට මට ඒ වෙලාවේ අතරම ඕන වෙලාවක මාව අතරම ගන්න පුළුවන් කම තිබුණා. මාව මරා දාන්න පුළුවන් කම තිබුණා. ඒත් අපි ඒ වෙලාවේ අපේ යුතුයකම ඉෂ්ට. හරි මේක හැබැයි එකක් කියන්නම්. ලංකාවේ CID එක හරහා මේක විසඳ ගන්න බෑ. ලංකාවේ අල්ලාසා දූෂණ කොමිසම හරහා මේක විසඳ ගන්න බෑ. එනතර මේ ඒගොල්ලන්ගේ මිනිස්සු යමතනින්සු මම කැඳවපු නීති කමිටුවේ හිටපු එකනේ තමයි අද අල්ලාස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්. මම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභාපතියෙක් විදිහට මට තමයි නීති අංශය පැවරලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැන් මේ වටගල සමාජිකයෙක් තමයි රංගනසානක් කියන්නේ. මාව සිදුවලා තියෙන සමස්තයේ අවසානයේ හැරලා බැලුවට පස්සේ හිතෙන්නේ මේ සල්ලි ටික මේගොල්ලන්ගේ ගෙවල් වලට ගිහින් තියෙන්නේ. മന്ത്രി වටුපරමුදල් ඒ කියන්නේ 2007 අපි අවසන් කළ දේ රටේ සාකච්ඡා කරා. පළාත් පාලන මන්ත්‍රීවරුපත් වුණා. එතනසිට මේ දිගට හිටපු මන්ත්‍රීවරු සම්පූර්ණ පානේ ඒ තමන්ගේ වැටුප් ඒ කාර්ය මණ්ඩලේ ඔක්කොම වැටුප් පක්ෂයට දීලා තියෙනවා. ඒවෙන් මහජන සේවාව වලට යොදවලා තියෙන අල්ප ප්‍රමාණය. ඊටු ඔක්කොම ටික මේගොල්ලෝ එක්ක මැතිවරණ වල විඳන් කරගත්තා. මට වඩා පරණයි ටෙලින් සිල්ලා මේ 1987 අප්‍රේල් මාසයේ වාද්දේ හමුදා කඳවුරේ අවිපැහැර ගැනීමේ කණ්ඩායමේ ඉඳලා එතනදී පොලිසියට අහුවෙලා ඔත්තුවක් ගිහලා පොලිසියට අහුවෙලා මේ අත්උත්සලේ යටත් වෙලා දන ගහලා යටත් වෙලා ඒතොල්ට ගිය මනුස්සයා එළියට ආවේ 1994 ඔක්තෝබර් මාසේ. ඔකට ඩිල්ලින් සිල්ලා කියන අර දුෂ්ට මෘග ලේකම් මොකද්ද කිව්වේ? මල්ලි මේක මේ විප්ලවාදී ව්‍යාපාරයෙන් මිසක් සුබසාධ සංගමයක් නෙමෙයි කිව්වා. මම මනස බලන්න. ඒ මනස අර මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත දීපු මැරිච්ච නෙමෙයි ජීවිත දීපු මිනිස්සුන්ගේ පවුල් වල භාර්යාව දරුවෝ අසරණ වෙලා ඉන්නවා. ඊට පස්සේ දරුවා මේ කන්න බොන්න නැතුව ඉන්නවා. දරුවන්ට ඉස්කෝලේ යන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයා ගන්න නැතුව ඉන්නවා. පක්ෂාරම කොල්ලා කහලා. මැතිවරණ වෙලාවලට පක්ෂයට ආධාර උපකාර දෙන මිනිස්සු දෙන කෝටි ගණන් සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන. හරි. ඔය වසන්ත සමසිංහ නැත්තම් ඔය සල්ලි හම්බෙන්නේ නැහැ. එයාට විශේෂයෙන් හම්බෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එයා අන්තර් සමාගම සේවක සංගමේ ප්‍රධානී විදිහට හිටියේ. කොම්පැනි 300ක් එක්ක වැඩ කරනවා. එයා තර්ජන කළා බය ගන්නලා මේව කළා වැඩ වර්ජන නතර කළා සල්ලි ඇතුල් වෙන්නේ. එතකොට අර එවැනි වර්ධනකාරී තත්ත්වයකට ඇතුල් වෙන්නේ අනාගතයේදී മന്ത്രിකම් ලැබෙයි. අනාගතයේදී മന്ത്രിකමට විශ්‍රාම වැටුප් ලැබෙයි. හරි මොනවා හරි එහෙම වරප්‍රසාද වරදාන ලබා ගන්න පුළුවන් වෙයි කියන හැඟීමකින් නෙමෙයි මරණය පෙනී මරණය දැක මේ ගමන ඇතුලේ ඕනම මොහොතක මැරෙන්න පුළුවන් කියලා දැනගෙන. හරි කියලා කිව්වේ. හරි තැන්සි කියලා මම නේ සෝමන් සහෝදරට තමයි ඔක හරියටම ප්‍රසිද්ධ කිව්වේ. ටිල්වින් අනුර විජිත හේරත් සහ ලාල්කාන්ත. ඒක ප්‍රසිද්ධ කතාව. චීනෙත් ඔහොම 4 දෙනා කල්ලියක් ගැන කතා කරන්නේ නැහැ. ඔය 4 දෙනා වෙලාවෙත් 94 විජිත හේරත් අනුර දිසානායකට එන්න කියලා කිව්වම ඒගොල්ලෝ ආවේ නැහැ. ආවේ මේ පොරරාල ඔයා හිතන්න දැන් මේ වත්කම් බරකම් ප්‍රකාශය ඒගොල්ලෝ කැමැත්තෙන් දැම්ම නෙමෙයි දාන්න. රටේ නීතිය හදලා නෙදී. රටේ නීතිය හදලා තියෙන නිසා දෙන්න ඕන. අපිත් දුන්නා වත්කම් බරකම් ප්‍රකාශය. මේක මේ හිස්කෝලේ තාම තියෙනවා මේ අවසානට හම්බෙච්ච එක මේ අවුරුද්දේ අවශ්‍ය නැහැ. හරි. මේවා අපි දෙන්න ඕන. පාර්ලිමේන්තුවේ ගිය දවසේ ඉඳලා මම මහලේකම් වෙච්ච දවසේ ඉඳලා මට දෙන්න ඕන. ඒක හිටපු කාලය ඇතුළත. හරිද? පක්ෂයෙන් 1994 අපේ මේකේ තිබුණ නැත කියලා මොනවත් නැහැ අතරම. ඕන කෙනෙකුට මදුෂාන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඒකේ තීන්ත වියර එන්නත් ඉස්සෙල්ලා අපි දැනගත්ත කැලේ ඉඳලා. හරිද? අර ඔක අන්රෝගේ වචනේ හරිද කියලා කියන්නේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා උද්දචරම කියන්නේ හරිද? අපි දැනගත්තා. දැන් ඔය මහා මේ ඒකාධිපති ජේ.ආර්. ජයවර්ධන එහෙම කියපු ආණ්ඩුවල අත්සන් කරපුවා අපි දැනගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම වල මොකද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ කොච්චර දුන්න ගහලා ඒ ඕටි ගණන් උපයලා ඒව බැංකුවේ දාගෙන අර ඒක පෙරේතකමට ඒකත් හංගන්න තේරෙන්නේ නැහැ. ඒකත් බැංකුවේ දාගෙන වත්කම් බරකම් ප්‍රකාශන තෙල්දර වෙලා දැන් ගැටේට නියමයට අහු වෙලා තියෙනවා. හැබැයි අපිට තියෙන කනගාටුව තමයි මේ ආණ්ඩුව තියෙනකන් විධිමත් යුක්තිය පසෙදලන ආයතනයක් ඇතුලේ මේක විසඳ ගන්න අපිට